උඹ තාමත් කරන ගොංකම් 18ක්. උඹ තාමත් හිතන්නේ ජීවිතය කියන්නේ නිකම්ම ආතල් එකක් විතරයි කියලා නම් මේ වීඩියෝ එක මෙතනින් නතර කරලා ඵලයන් මචං. මේක උඹට නෙවෙයි. හැබැයි උඹ හැමදාම එකම තැන පල් වෙන අනුන්ගේ දේවල් දිහා බල බල ලත වෙන නිවටෙක් වෙන්න කැමතිම නැති එකෙක් නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලපන්. මේක බලද්දි උඹට රිදෙයි. උඹේ ඇඟ ඇතුලෙන් ගින්දර මතුවෙයි. හැබැයි මතක තියාගනින්. අන්න ඒ ගින්දර තමයි උඹව දිනවන්නේ. අද මම කියන්න යන්නේ උඹ උඹේ ජීවිතේ විනාශ කරගන්න තාමත් දැන හෝ නොදැන කරන පක්ටම ගොංකම් 18ක් ගැන. බලපන් මේවයින් කීයක් උඹ දැනටමත් කරනවද කියලා. අංක 1. සෙක්ස් වලට විතරක් කසාද බැඳීම. මිනිත්තු 10ක සැපක් වෙනුවෙන් මුළු ජීවිත කාලෙම Tamanට ගැලපෙන්නේ නැති එකෙක් එක්ක නිරේ ළඟ ඉන්න එපා. ප්‍රේමය, අවබෝධය සහ දෙන්නටම එකම අරමුණක් තියෙන කණෙක් හොයාගන්න ගනි. නිකමට හිතපන්. උඹ ආසාවට විතරක් ලුක් එක බලලා කාර්යයක් ගත්තොත් ඒක පදින එක වඳයක් වෙන්න පුළුවන්. කසාදෙත් එහෙමයි මචං. අංක 2. අනුන්ගේ හීන වලට උදව් කිරීමට චේට්. උඹ උඹේම කියලා හීනයක් හදාගෙන ඒකට වැඩ කරන්නේ නැත්නම් උඹට මුළු ජීවිත කාලෙම වෙන්නේ වෙන එකෙක්ගේ හීනයක් සබෑ කරන්න කුලියට වැඩ කරන්න. තමන්ගේම දෙයක් පටන් ගනි. නිකමට හිතපන්. උඹ රෑ තිස්සේ කට්ට කන්නේ උඹේ බෝස්ට BMW එකක් අරන් දෙන්න. හැබැයි උඹට බයිසිකලයක්වත් ගන්න බැරියයි කියලා පොඩ්ඩක් හිතපන්. අංක 3. නැති සල්ලියකින් පොරවීම ලෝකෙට පේන්න නෑදෑයන්ට පේන්න iPhone ගන්න, branded ඇඳුම් ගන්න, වාහන ගන්න ණය වෙලා නම් උඹ තරම් මෝඩෙක් තවත් නැහැ. අනුන්ව සතුටු කරන්න උගේ සාක්කුව හිස් කරගන්න එපා. ණය වෙලා පොර වුණාම අන්තිමට ඉතුරු වෙන්නේ ණයකාරයෙක් විතරයි. අංක 4. දෙමාපියන් හැල්ලු කිරීම. උඹ අද දඟලන රංගපාන මේ ලෝකය මුලින්ම උඹට පෙන්නුවේ උන්. උඹටත් දවසක ළමයි ලැබෙයි. මතක තියාගනින් මේ ජීවිතය කියන්නේ කැරකෙන රෝදයක්. උඹ අද අම්මට තාත්තට සලකන විදිය තමයි හෙට උඹේ ළමයි උඹට සලකන විදිය තීරණය කරන්නේ. අංක 5. නෙගටිව් වැල්වටාරම් කීම. මට බෑ, මට හරියන්නේ නැහැ, රටේ ප්‍රශ්න ඕවා කිය අඬන්න එපා. දිනන එක ගල්ලස්සෙන් හරි පාර හදාගන්න. උඹේ මූසල කතාව අදින් පස්සේ නවත්තපන්. උඹ මට බෑ කියලා හිතන හැම වෙලාවකම ඒක ඇත්තක් වෙන්න පටන් ගන්නවා. උඹේ සිතිවිලි තමයි උඹේ අනාගතය. අංක 6. අත දුන්න එකාව අමතක කිරීම දේශ. බඩගින්නෙද්දි කන්න දුන්න එක. උඹ අමාරුම කාලේ වැටිලා ඉද්දි අත දුන්න එකාව සාර්ථක වුණාම අමතක කරනවනම් උඹ පණ පිටින් අපායේ යන එකේ. උඹ කොච්චර ඉහළට ගියත් උඹව එතනට ගේන්න උදව් කරපු මිනිස්සුන්ව අමතක කරන්න එපා. අංක 7. හැමෝම සතුටු කරන්න යාමක තියාගනින්. උඹ හැමෝම සතුටු කරන්න ඉපදුන අයිස්ක්‍රීම් එකක් නෙවෙයි. උඹේ තීරණවලට, උඹේ ප්‍රතිපත්තිවලට කොන්ද පණ තියන් කෙලින් ඉන්න පුරුදු වෙන්න. හැමෝම සතුටු කරන්න ගියොත් අන්තිමට උඹට උඹවම නැති වෙයි. අංක 8. වැඩ කරන කම්පැනි එකට පණ දීම. උඹ අද මැරුණොත් හෙට උදේට ඒ කම්පැනි එක පත්තරේට ඇඩ් එකක් දාලා අලුත් එකක වැඩට ගන්නවා. හැබැයි උඹේ ගෙදර උන්ට උඹේ පවුලයට උඹ නැති අඩුව කවදාවත් පුරවන්න බෑ. කම්පැනි එකට වඩා උඹේ පවුල වටිනවා කියලා ඔළුවට ගනි. අංක 9. ජීවිතේ රිමෝට් එක අනුන් අතට දීම. නෑදෑයෝ, යාළුවෝ නැත්නම් වටපිටාවේ ඉන්න උන් කියන විදිහට නටන්න එපා මචං. උඹ මැරෙන දවසට මරණ මංචකයේදී උඹට තියෙන්නේ උඹේ තීරණ, උඹේ අරමුණු ගැන විතරයි. ජීවිතේ උඹේ ඒක ජීවත් වෙන්න ඕනෙත් උඹට ඕන විදියටයි. අංක 10. සැලසුමක් නැතිව ඇහැරීම. මොකද්ද අද දවසේ කරන්න කියලා කිසිම ටාගට් එකක් නැතිව ඇහැරෙන එක පාර දන්නේ නැතිව බස් එකකට ගොඩ වුණා වගේ. කොහෙවත් යන්නේ නැහැ, එතනමයි. උඹට අරමුණක් තියෙනවා නම් ඒක සාක්ෂාත් කරගන්න ඩේලි ප්ලෑන් එකක් හදාගනි. අංක 11. එකම වලේ දෙපාරක් වැටීම වැරදීම කියන්නේ මනුස්සකම. හැබැයි එකම වැරද්ද, එකම ගොංකම ආයෙත් කරන එක තිරිසන්කම. වැරද්දෙන් ඉගෙන ගනි. එකම වරද දෙපාරක් කරොත් ඒක වැරදීමක් නෙවෙයි, උඹේ තේරීමක්. අංක 12. අතේ තියෙන සේරම අනුන්ට වමාරන්න යාම. උඹේ දුර්වලකම්, උඹේ රහස්, උඹේ නෙක්ස්ට් මූව් එක හැමෝටම කියන්න යන්න එපා. උඹේ දුර්වලකම දැනගත්ත දාට මිනිස්සු උඹව පාලනය කරන්න පටන් ගන්නවා. හැමෝටම හැමදේම කියන්න එපා. සමහර දේවල් Taman ළඟම තියාගන්න සයිලන්ට් වෙයන්. අංක 13. ණය වෙලා මගුල් කෑම සහ පාටි දැමීම. දවසක ෂෝව් එකක් දාලා ලෝකෙට පොරක් වෙන්න ණය වෙලා අවුරුදු ගාණක් යනකම් මාස්පතා වාරික ගෙවන එක තරම් පට්ට ගොංකමක් තවත් නැහැ. දවසක් මගුල් කාලා ඊළඟ අවුරුදු 5ම බඩගින්න ඉන්න ලෑස්ති වෙන්න එපා. අංක 14. නොදන්නා දේ අහන්න ලැජ්ජා වීම. නොදන්නා දේ තව එකෙක්ගෙන් අහන එක විනාඩියයි මෝඩයා වෙන්නේ. හැබැයි නොදන්න දේ දන්නවා වගේ ඉඳලා ඒක නොඅහා ඔන්න එක ජීවිත කාලෙම මෝඩෙක් වෙනවා. ඔගෙන ගන්න එක ලැජ්ජාවක් නෙවෙයි මචං. අංක 15. සාර්ථක මිනිසුන්ට කුහක වීම. කෙනෙක් දියුණු වෙද්දී, කෙනෙක් සාර්ථක වෙද්දී ඒක දිහා බලලා ඉරිසියා නොකර ඒ තැනට ගියේ කොහොමද කියලා ඉගෙන ගනි. අනුන්ට කුහක වෙලා උඹේ සාක්කුවට වැටෙන එක සතයක්වත් නැහැ. අංක 16. පරණ කුණු පස්සේ යාම එක්ස් නැත්තනක් උඹව දාලා ගිය සහකරුවෙක් ආය යාළු වෙනවා කියන්නේ. කියවලා ඉවර කරපු පොතක් ආය මුල ඉඳන් කියවනවා වගේ වැඩක්. තක තියාගනින්. ඒ පොතේ අවසානය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. පරණ කුණු අමතක කරලා අලුත් දෙයකට ඉඩ දීපන්. අංක 17. වැඩි පොලි ණය ගැනීම. වැඩි පොලියට සල්ලි ගන්නවා කියන්නේ හරියට මන්දගාමී විෂක් ඇඟට විද ගන්නවා වගේ වැඩක්. ඒක උඹේ සැනසීම, උඹේ නිදහස, උඹේ සේරම දේවල් දවසක බිඳුවටම බස්සනවා.
ණය වෙන්න කලින් 10 පාරක් හිතපන්. අංක 18 දිනන්න කලින් අත්හැරීම. ජීවිතේ වැටෙන එක ප්‍රශ්නයක් නෑ මචං, ඕනෑම එකෙක් වැටෙනවා. හැබැයි වැටිච්ච පාර මට බෑ කියලා උතනම වැටිලා ඉන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. දිනන එක කියන්නේ කවදාවත් නොවැටුණු එකෙක් නෙවෙයි, වැටෙන හැම පාරකම ආයේ නැගිටපු එකෙක්. දිනනකම් සටන අතහරින්න එපා. අංක 18 දිනන්න කලින් අත්හැරීම. ජීවිතේ වැටෙන එක ප්‍රශ්නයක් නෑ මචං, ඕනෑම එකෙක් වැටෙනවා. හැබැයි වැටිච්ච පාර මට බෑ කියලා උතනම වැටිලා ඉන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. දිනන එක කියන්නේ කවදාවත් නොවැටුණු එකෙක් නෙවෙයි, වැටෙන හැම පාරකම ආයේ නැගිටපු එකෙක්. දිනනකම් සටන අතහරින්න එපා. ඉතින් මචං, මේ කියපු කරුණු 18න් උඹේ ජීවිතේටම කෙලින්ම වැදුනේ කීවෙනි එකද? ඔබ දැනට තමත් කරන්නේ මේවයි මොන වගේ ගොංකම්ද? දැන්වත් ඒක නතර කරන්න හිතාගත්තා නම් ඒ නම්බර් එක පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යමන්. ඒ වගේම මේ ලිස්ට් එකට එකතු වෙන්න ඕන තව දේවල් තියෙනවන්ක ඒකත් කොටාගෙන ඵලයන්. උඹේ යාළුවෙකුටත් මේක බලලා හැදෙන්න ෂෙයා කරපන්. මේ වගේ ඇඟට වදින ජීවිතේ next level එකට ගේන වීඩියෝ දිගටම බලන්න අපේ channel එක දැම්ම subscribe කරලා තියාගනින්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. උඹට ජය.